2026 වර්ෂයේ පාසල් අධ්‍යයන කටයුතු සිදුවන ආකාරය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදන කිහිපයක් නිකුත් කරලා තියෙනවා. අපි බලමු මොනවද මේ නිවේදන කියලා. 2026 වසර තුල 5 සිට 13 ශ්‍රේණි සඳහා පාසල් කාලය පෙරවරු 7:30 සිට පස්වරු 1:30 ලෙස නොවෙනස්ව පවතී. ඒ අනුව පාසල් කාලයේ වෙනසක් සිද්ධ වෙලා නැහැ. සුපුරුදු වේලාවට පාසල් පැවැත්වෙනවා. ඒ වගේම රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් 2026 වර්ෂයේ පළමු වාරය සඳහා ජනවාරි 5 දින ආරම්භ වීමට නියමිතයි. 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා දිනකට කාලච්ඡේද සංඛ්‍යාව 7යි. එක් කාලච්ඡේදයක් සඳහා මිනිත්තු 45ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය 1 ශ්‍රේණිය සහ 6 ශ්‍රේණිය සඳහා 2026 වසරේදී ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ 6 ශ්‍රේණියේ අධ්‍යයන කටයුතු විධිමත් ලෙස 2026 ජනවාරි 21 වනදා ආරම්භ වීමට නියමිතව තියෙනවා. ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ 6 ශ්‍රේණියේ අධ්‍යයන කටයුතු විධිමත් ලෙස 2026 ජනවාරි 21 වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා. 1 ශ්‍රේණිය සඳහා දරුවන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය 2026 ජනවාරි 5 වනදා ආරම්භ වන අතර විධිමත් ලෙස අධ්‍යයන කටයුතු ආරම්භ වන්නේ 2026 ජනවාරි 29 වනදා. 1 ශ්‍රේණියට අදාළ ක්‍රියාකාරකම් පොත් සහ 6 ශ්‍රේණියට අදාළ ඉගෙනුම් මොඩියුල එම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ වීමට පෙර සිසුන්ට ලබා දී අවසන් කිරීමට කටයුතු සකස් කර තියෙනවා. ඒ වගේම අනෙකුත් ශ්‍රේණි සඳහා අවශ්‍ය පෙළපොත් මේ වන විට බෙදා අවසන් කරලා තියෙනවා. 2025 අපොස උසස් පෙළ විභාගයේ ඉතිරි කොටස 2026 ජනවාරි 12 සිට 20 වන දින දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ තොරතුරු මාධ්‍ය වෙත නිකුත් කරලා තියෙනවා. ඒ අනුව 2026 නව පාසල් වාරය ජනවාරි 5 වන දින ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මේ නව පාසල් වාරය සියලුම දරුවන්, ගුරුවරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත වන සියලුම දෙනාට සුබ නව වසරක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.